hari. සමාධිය තිබෙනවා. ඉදි වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 500 ඉවස්සල ස්පටික හුඟල් වලින් නිර්මාණය කරලා තියෙනවා අඩි 8යි අඟල් 2ක් උස. ඔබත් මමත් සරණ ගියා අපේ ගෞතම බුදුහාමුදුරන්ගේ උතුම් ගුණධර්ම මෙත්තා මුදිතා උපේක්ඛා කරුණා කියන සතර ධර්ම විවරණ පිළිහිඹුන උසස්ම සමාධිය තමයි මේ. හැබැයි දැන් හේතු කාරණා තුනක් නිසා ඔබත් මමත් සරණ ගියා අපේ ගෞතම බුදුහාමුදුරන්ගේ උතුම් ගුණධර්ම මෙත්තා මුදිතා උපේක්ඛා කරුණා කියන සතර ධර්ම විවරණ මේක 100%ක් පිළිහිඹු වෙන්නේ නැහැ. මොනවද මේ හේතු කාරණා තුන? පළවෙනි එක බලන්න විමසිල්ලෙන් ඇස්තේ. ඇස් දෙකට තිබ්බ මැනිකල් දෙකක් ඔබවලා ওই මැනිකල් දෙක සොරු ගලවන් ගිහිලා තියෙනවා. දෙවෙනුව බලන්න විමසිල්ලෙන් නාසය. ওই සමාධිය ගොඩ ගන්න 1880 ගොඩගති සමාධිය බීමට වැටෙනවා. ඒකට ওই නහය කැඩෙනවා. ওই නහය දැන් හදලා තියෙන අපේ සිනින්කි. තුන්වෙනි හේතුව බලන්න අත් දෙකෙන් පහළ වැහි වතුර වැටිලා කාදනය වෙලා තියෙනවා. ඕකට ওই වහලි ස්ථාපිත කරේ මේ මෑතේදී. ඔන්න ඔය හේතු කාරණා තුන නිසා ඔබත් මමත් සරණ ගියා අපේ ගෞතම බුදුහාමුදුරන්ගේ උතුම් ගුණධර්ම මෙත්තා මුදිතා උපේක්ඛා කරුණා කියන සතර ධර්ම විවරණ මේක 100ක් පිළිහිඹු වෙන්නේ. ඒ නමුත් දැනටත් තියෙන උසස්ම සමාධිය තමයි මේ. දැන් ඔබතුමාලා මල් තියලා වඳින්න ගියාම බලන්න සමාධි බුදු ප්‍රතිමා පිටිපස්සේ තියෙන ලොකු වලක්. ඔතන තමයි බෝධින් වහන්සේ බෝධි ගරේ වැඩ හිටියේ. මේ ඉන්නේ බෝධින් වහන්සේ නමක් අපි කවදාවත් කියන්නේ නැහැ බෝධින් වහන්සේ නම මැරෙනවා කියලා. අපි කියන්නේ බෝධින් වහන්සේ නමක් අපවත් වෙනවා. පිටිපස්සේ වැඩ හිටියේ බෝධි ගරේ දැන් අපවත් වෙලා තියෙන්නේ. ඕකේ හතර කොනට සමාධි බුදු ප්‍රතිමා හතරක් තිබ්බා. ඒවා විනාශ වෙලා ඉතිරි එක නැස්තාවකේ තමයි පිටිපස්සේ තියෙන්නේ. ඒතර ඔයාලා අපි මේ ඇවිදින්නේ ලංකාවේ පළවෙනි බෞද්ධ පාලකයා දේවානම්පියතිස්ස රජතුමත් මිහිඳුහාමුදුරුවොත් ක්‍රිස්තු පූර්ව 300 වසරේ සලකුණු කරපු මහා මෙවුනා උයන කියන පුණ්‍ය භූමිය. මේක අක්කර 2600. අද අපි මේ වන්දනාමාන කරන්න යන මේ අටම ස්ථාන සිද්ධාස්ථාන ඉදිරි වෙලා තියෙන මේ මහා මෙවුනා උයන. හැබැයි අටම ස්ථාන සිද්ධාස්ථාන වලට මේ සමාධි බුද්ධ ප්‍රතිමාව අයිති වෙන්නේ. දැන් ඔයාලා දන්නවා ලංකාවේ ඉදිරි පළවෙනි ආරාමය තමයි තූපාරාම. අපේ භාග්‍යවතුන් වහන්සේගේ දකුණු අප ධාතුන් වහන්සේ තැන්පත් කළා තමයි ලංකාවේ පළවෙනි බෞද්ධ පාලකයා දේවානම්පියතිස්ස රජතුමා ක්‍රිස්තු පූර්ව 300 වසරේ තූපාරාම ඉදි කරා. තූපාරාම ඉදි කරලා ඉවර වෙලා දේවානම්පියතිස්ස රජතුමායි මිහිඳුහාමුදුරුවෝ යනවා රුවන්වැලි සෑ භූමිය. ඒක රුවන්වැලි සෑ ඉදි වෙලා තිබෙන්නේ. ඒක හිස් භූමිය. ඒවා කම්පා වෙනවා දෙදුරුන් දෙනවා කම්පා. දේවානම්පියතිස්ස රජතුමාට මිහිඳුහාමුදුරුවන්ගෙන් ඇයි ස්වාමීනි මේ මහ පොළොව දෙදුරුන් දිදී කම්පා වෙනවා. මිහිඳුහාමුදුරුවෝ වදාළනවා මේ භද්‍රකල්පයේ පහළ වුණු කකුසඳ කොණාගමන කාශ්‍යප ගෞතම කියන සතර බුදුවරු සමාප්ත සුලින් වැඩි සිටි පුණ්‍ය භූමියක් විතර. ඒ වගේම ඔබත් මමත් සරණ ගිය අපේ ගෞතම බුදුහාමුදුරුවන්ගේ ශාරීරික ධාතු 8න් එකක් ද්‍රෝණයක් ධාතුන් වාසේ තැන්පත් කරලා මෙතන මහා සෑයක් ඉදි වෙනවා. ආන්ගේ හේතුව නිසා තමයි මහ පොළොව දෙදුරුන් දෙදී කම්පා වෙන්නේ කියලා. ඊට පස්සේ දේවානම්පියතිස්ස රජතුමා උත්සාහ ගන්නවා එයයි චෛත්‍ය කර්මාන්තේ කරන්නේ. මිහිඳුහාමුදුරුවෝ අනාගත වැකියක් දේශනා කරනවා ස්වාමීනි ඔබ නෙමෙයි මේකට සුදුස්සා කල්ප ගානක් පෙරම් පුරාගෙන එන දුටු ගැමුණු කියන නරපතියෙක් බිහි වෙනවා. එයා ඔයාගේ මුණුපුරේකුත් වෙනවා. අන්නේ තමයි මේ චෛත්‍ය කර්මාන්තේ කරන්න කියලා පැහැදිලි කරා. ඊට පස්සේ දේවානම්පියතිස්ස රජතුමා සතුටටපත් වෙනවා. අනේ ස්වාමීනි මම කරත් මගේ මුණුපුරේක් කරත් මං කරා හා සමානයි කියලා ඒ මිහිඳුහාමුදුරුවෝ දේශනා කරපු ඒ අනාගත වැකිය සඳහන් කරලා ගහපු සෙල් කැඳය මේ අදටත් තියෙනවා රුවන්වැලි සෑය උතුරු දොරටුවේ දකුණු පැත්තේ වඳින්න ගිය වෙලාවක බලන්න. මම මේ අබේගිරිය හැදිච්ච කතාව වලට කියලා දුන්නේ නැත්තුණ ගාවිදි මතකනේ. අතීත ලෝකයේ තිබ්බ විශාල ස්තූපය තමයි ජේතවන. ජේතවනේ අතීතයේ අඩි 400ක් උසයි. ක්‍රිස්තු වර්ෂ 270 303 කාලේ රජකම් කරනවා මහසේන් කියලා රජ කෙනෙක්. ආන්ගේ මහසේන් රජතුමා තමයි ඔබත් මමත් සරණ ගිය අපේ ගෞතම බුදුහාමුදුරන්ගේ කේශ ධාතුන් වහන්සේ සහ පටි ධාතුන් වහන්සේගේ කොටසක් තැන්පත් කළා ක්‍රිස්තු වර්ෂ 270 303 කාලේ ජේතවනේ ඉදි කරා. ওই ජේතවනේ හදපු මහසේන් කියන්නේ වාරි විප්ලවීය වෙනසක් කරපු රජ කෙනෙක්. මින්නේරිය වැවහදන්නේ මහසේන් රජතුමා මින්නේරිය දෙවිය කියලා කියන්නේ එයාට තමයි. දැන් අපි ස්තූප වඳින්න යනවනේ. අපි ස්තූප වඳින්න ගියාම ස්තූප වටේ ඇවිදිනවා. ඇවිදින මළුවට කියන්නේ සලපතල මළුව. ලංකාවේ තියෙන විශාලම සලපතල මළුව තියෙන ජේතවන. ජේතවනේ සලපතල මළුව අක්කර 8ක් විසාරයි. දෙවනියට විශාලම සලපතල මළුව තියෙන මේ අබේගිරිය. අබේගිරිය සලපතල මළුව අක්කර 7ක් විසාරයි. තුන්වෙනියට විශාලම සලපතල මළුව තියෙන රුවන්වැලි සෑය. රුවන්වැලි සෑය සලපතල මළුව අක්කර 5ක් විසාරයි. ඔන්නෝම තමයි මෙන්න මේ මහ මෙවුනා වුණ ඉදි වෙන්නේ. තව විනාඩියක් try කරලා රුවන්වැලි සෑය ගැන වැදගත් දෙයක් කියලා දෙන්න. රුවන්වැලි සෑය පේනමානේ ඉඳලා පොත් කරලා පේනමානේ ඉඳලා මෙහෙම සාදු කියලා වැන්දත් කුසල් තමයි. හැබැයි රුවන්වැලි සෑය වඳින්න ඕන තැන තමයි බටහිර දොරටුව. ඇයි එතන වඳින්න හොඳයි කියලා කියනවා.
රුවන්වැලිසෑය ධාතු ගර්භය ඇතුළේ අපේ භාග්‍යතුන් වහන්සේගේ නිර්මල බුදුරුවක් රාතන් වහන්සේලා හෘදයෙන් ධාතු ගර්භය ඇතුළේ මාවල තියෙනවා. අපේ භාග්‍යතුන් වහන්සේ ඇසිපිය ගන්න නැති එකයි හුස්ම ගන්න නැති එක විතරයි වෙන්නේ නැති. අනිත් හැමදේම සාමාන්‍ය විදිහටම වැඩෙන්නේ. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ උතුරට හිසලා දකුණට පාලා බටහිර දොරටුව පැත්තට මූණ දාලා. ඒත් අපි රුවන්වැලිසෑය බටහිර දොරටුව පැත්තේ ඉඳලා රුවන්වැලිසෑය වඳිනවා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ මූණ දිහා බලාගෙන වඳිනවා. තුන්වෙනි හේතුව ස්වර්ණමාලි මහසෑය වඳින හැම මොහොතකම ස්වර්ණමාලි මහසෑයටත් සලුමින සෑයටත් සිළුමින සෑයටත් මගේ নমස්කාරය වේවා කියලා එකම මොහොතේ ස්තූප තුනම වඳින්න. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. හරියටම රුවන්වැලිසෑය කොත් කැරළ උඩින් යදුන් 84000ක් උඩින් සලුමින සෑයත් තව යදුන් 84000ක් උඩින් සිළුමින සෑයත් තියෙනවා. සලුමින සෑයත් සිළුමින සෑයත් අපිට ඇස් දෙකෙන් දැකලා වන්දනාමාන කරන්න පින් මදි වුණත් අනාගතේ භවයක හරි සලුමින සෑයත් සිළුමින සෑයත් ඇස් දෙකෙන් දැකලා වන්දනාමාන කරන්න ඉඳ සැලසේවා කියන චේතනාව ඇතිවෙනවා. එකම මොහොතේ ස්තූප තුනම. මායික කියලා හඳලේ. ගොඩක් උස වැඩි. ඔව්. කොහෙද පුතේ මේ? Kakak. Itu suaranya. Itu mukalame. Sudah sakit lah. Awak. චතුරාසීති සාසර ධම්මානුභාවේන අට්ඨංගික මග්ගානුභාවේන අට්ඨ සමාපත්ත්‍යානුභාවේන කලදි Atari gunung mana tadi nawar dadan. Itu